ටයිම් ෆ්‍රේම් එක හරියටම කොහොමද තෝරගන්නේ ඒ ටයිම් ෆ්‍රේම් එකට අදාළවම අපි ට්‍රේඩ්ඩක් ඕපන් කරගන්න කොහොමද කියලා. හෙලෝ ළමයි, අද අපි අරන් ආවේ කොහොමද ට්‍රේඩ් එකක් ගද්දි ඒකට හරියටම ගැලපෙන ටයිම් ෆ්‍රේම් එක තෝරගන්නේ කොහොමද කියලා. අපි දැන් අද බලමු ඩොජික් කියන ටෝකන් එකට අදාළ අපි ටයිම් ෆ්‍රේම් එකක් හරියටම කොහොමද තෝරගන්නේ ඒ ටයිම් ෆ්‍රේම් එකට අදාළවම අපි ට්‍රේඩ්ඩක් ඕපන් කරගන්න කොහොමද කියලා. අපි මේ දැන් ඕපන් කරලා තියෙන ඩොජික් කියලා තියෙන ටෝකන් එක මම දැනට ඒක අරන් තියෙනවා සෙල් පොසිෂන් එක. අපි ඉස්සෙල්ලාම බලමු 1 month කියලා ටයිම් ෆ්‍රේම් එක. 1 month කියලා ගත්තාම සමස්ත කැන්ඩල්ස්ටික් ඔක්කොම අපිට බලන්න පුළුවන්. මෙතන අවුරුදු ගානට අදාළ කැන්ඩල්ස්ටික් ටික අපිට පෙන්නනවා. අපි ඒ කැන්ඩල්ස්ටික් වලට අදාළව ටයිම් ෆ්‍රේම් එක තමයි අපි බලලා තින්නේ. එතකොට අපි ට්‍රේඩ් එකක් ගද්දී අනිවාර්යෙන් අපි ටයිම් ෆ්‍රේම් එක කියන එක වැදගත්ම කාරණාවක්. අපි ටයිම් ෆ්‍රේම් එකේදී ලොකු ටයිම් ෆ්‍රේම් එකකින් අපි අදහස් කරන්නේ ඉස්සෙල්ලාම අපි ටයිම් ෆ්‍රේම් එකට අදාළව මාකට් එකේ මොකද්ද ඉදිරියට ඇති වෙන්න තියෙන මූවමන්ට් එක. එක්කෝ අප් එකක් එක්කෝ ඩවුන් එකක්. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නවා නම් මොන ටයිම් ෆ්‍රේම් එකේද අපි ඒක ඒ කියන්නේ ඩවුන් එකක් ගන්නවා නම් ඒකට එන්ට්‍රියක් ගන්න කොහොමද? අප් එකක් ගන්නවා නම් ඒකට එන්ට්‍රියක් ගන්න කොහොමද? ඒ වගේ මොන ටයිම් ෆ්‍රේම් එකේද අපි එන්ට්‍රිය ගන්න ඕන කියන එක තමයි අද මෙතන කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු 1 month එක. 1 month එකේ අපි දාගන්නවා බොලින්ජර් බෑන්ක් කියන ඉන්ඩිකේටර් එක. ඒක අපිට පේනවා 1 month එකේ බොලින්ජර් බෑන්ක් වල අප බෑන්ඩ් එකෙන් ලෝවර් බෑන්ඩ් එක පැත්තට මාකට් එක ලොකු ඩවුන් එකක් ගිහින් තියෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ මාකට් එක දැන් ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක ඉවර නෑ කියලා කියන්න පුළුවන්. තාම ලෝවර් බෑන්ඩ් එකට මාකට් එක ඇවිල්ලා නැති හින්දා. ඒ නිසා අපි එන්ට්‍රියක් ගද්දි මෙහෙම මැදදී එන්ට්‍රි ගන්න. අපි අනිවාර්යෙන් අපර් බෑන්ඩ් එකේ හරි ලෝවර් බෑන්ඩ් එකේ හරි තමයි එන්ට්‍රියක් ගන්නෙ. අපි ඉස්සෙල්ලාම ලෝවර් බෑන්ඩ් එකට හරි අපර් බෑන්ඩ් එකට හරි මාකට් එක එනකන් අපි ඉන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපිට මෙතන බලන්න පුළුවන් ලෝවර් බෑන්ඩ් එකට මාකට් එක එන ගාම තියෙන්නේ. මම එන්ට්‍රි එක ගත්තේ මිඩල් ලෙවල් එකේ. එතන මැද තියෙනවා MA කියන ඉන්ඩිකේටර්. ඒක උඩින් තමයි මම එන්ට්‍රි අරන් තියෙන්නේ. අපි එන්ට්‍රිය ගද්දි මෙන්න මෙහෙම මාකට් එක වීක්ලි චාර්ට් එකෙන් තමයි මම එන්ට්‍රි අරගත්තේ. වීක්ලි චාර්ට් එකේ මම එන්ට්‍රි එක ගද්දි මිඩල් ලෙවල් එකේ තිබ්බා. මං හිතුවා මෙතනින් පස්සේ ලොකු ඩවුන් එකක් යයි. ඒකට උදාහරණයක් කියන්නේ මේ ඉස්සරහට අපි බලන ඉන්ඩිකේටර්ස් විදිහට බොලින්ජර් බෑන්ක් එක තෝරගන්න පුළුවන්. බොලින්ජර් බෑන්ක් එකේ මාකට් එකේ ලොකු ඩවුන් එකක් ගිහින් තියෙනවා. ලොකු ක්‍රෑෂ් එකක් ගිහින් තියෙනවා පහළටම. ඒ නිසා මම තීරණය කරා මේ මාකට් එක මෙතනින් පස්සේ ලොකු ඩවුන් එකක් යනවා එක දිගටම. ඒ නිසා මම BOL කියලා ෂෝට් ෆෝම් විදිහට ගමු. BOL එකේ මිඩ් ලෙවල් එකේ එන්ට්‍රි අරගත්තා. එතකොට අපි මෙහෙම එන්ට්‍රියක් ගද්දී BOL කියන ඉන්ඩිකේටර් එක යූස් කරනවා නම් අපි ලොකු ටයිම් ෆ්‍රේම් වල තමයි එයාව යූස් කරන්නේ. 1 day chart එකේ අපි 1 day chart එක දාලා බලමු. 1 day chart එක ඒ වගේ ලොකු ටයිම් ෆ්‍රේම් වල තමයි BOL කියන ඉන්ඩිකේටර් එක මම පාවිච්චි කරන්නේ. මොකද පොඩි ඉන්ඩිකේටර්ස් වලට පොඩි ටයිම් ෆ්‍රේම් වලට මම මේ ඉන්ඩිකේටර් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් පොඩි ටයිම් ෆ්‍රේම් වලට යනවා නම් ඒකට අදාළව වෙනම ඉන්ඩිකේටර්ස් තියෙනවා. අපි ලොකු ටයිම් ෆ්‍රේම් එකට යනවා නම් අනිවාර්යෙන් මම සාමාන්‍යයෙන් 4 hour chart එකෙන් උඩට බොහෝ 2 hours ගන්නවා. 2 hour chart එකෙන් උඩට වෙනකම් මම ගන්න BOL ඉන්ඩිකේටර් එක. එතකොට 2 hour time frame එකේ උඩට ඔයාලත් ඉන්ඩිකේටර් හරි මොනවා හරි පාවිච්චි කරනවා නම් ඒකට අදාළ ටයිම් ෆ්‍රේම් එකක් තෝරගන්න. BOL සාමාන්‍ය මම ගන්න විදිය නම් 2 hour එකෙන් උඩට තමයි ඉන්ඩිකේටර් එක මම පාවිච්චි කරන්නේ. හරි. එතකොට 2 hour එකෙන් උඩට අපි ගන්නේ BOL කියන ඉන්ඩිකේටර් එක. අපි එතනින් පහළට යද්දී අපි 2 hour දාගමු. 2 hour දානවා නම් මෙතනින් පිටිපැත්තට මාකට් එක මෙතනින් පිටිපැත්තට බලනවා නම් මම සාමාන්‍ය EMA කියන ඉන්ඩිකේටර් එක පාවිච්චි කරනවා. Exponential Moving Average වල EMA 21 එකයි 50 එකයි 200 එකයි. අපි මේ එක දිගට බලන්න පුළුවන් 2 hour එකේ ඉඳන් 1 minute දක්වා බලන්න පුළුවන් හොඳම ඉන්ඩිකේටර් එක
EMA කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ටයිම් ෆ්‍රේම් තෝරගද්දි ඒකටම අදාළ ඉන්ඩිකේටර් එකක් තෝරගන්න ඕන. 2 hour බලනවා නම් අනිවාර්යයෙන් 2 hour එකකින් පහළ බලනවා නම් ඒකට EMA තමයි හරියන්නේ. මොකද මම පෞද්ගලිකව ඇනලයිස් කරන විදිහට මම 2 hour වලින් පහළට හැමදේම ඇනලයිස් කරන්නේ EMA ප්‍රෙඩික්ෂන් එකත් එක්කලා. අනිත් එක තමයි අපි ලොකු ටයිම් ෆ්‍රේම් වල අපි ලොකු ටයිම් ෆ්‍රේම් එකට 1 month එකේ BOL අපි ටිකට යූස් කරාම අපිට බලන්න පුළුවන් මාකට් එක ලොකු මූව්මන්ට් තියෙනවා. එහෙනම් ඔයාලා අපි හිතමුකෝ අපර් බෑන්ඩ් එකේ තියෙනවා කියලා. එතකොට ඔයාලා ඒ අපර් බෑන්ඩ් එකේ තියෙද්දි එයා ලෝවර් බෑන්ඩ් එක පැත්තට යන්න හදනවා නම් ඔයා ඊට පස්සේ යන්න ඕනේ 2 hour chart එකට. 2 hour chart එකට ගිහිල්ලා 2 hour chart එකේ EMA වල බලන්න ඕනේ මාකට් එක 200 ලයින් එකෙන් පහළට ක්‍රොස් වෙනවද? අපි පොඩ්ඩක් පස්සට යමු මාකට් එකේ. මේ 200 ලයින් එකෙන් පහළට ක්‍රොස් වෙනවද? දැන් තියෙන මාකට් එක one day chart එකේ හරි 1 month 1 week ඒ වගේ chart එක BOL වල upper band එකේ තියෙනවා නම් ඒක දැන් lower band එකට යනවා නම් අනිවාර්යෙන් 2 hour chart එකට ගිහිල්ලා බලන්න 2 hour chart එකේ 200 line එක cross කරනවාද කියලා. එයා 200 line එක cross කරන පහළට හැරෙනවා නම් අනිවාර්යෙන් upper band එකේ ඉඳන් lower band එකට market එක ගමන් කරනවා. මේක සම්පූර්ණයෙන්ම තියෙන technical analyze කරන අයට විතරයි. වෙන මුකුත් වෙන අය තව ඇනලයිස් කරන ක්‍රම ඇති. මම ඇනලයිස් කරන්නේ මම කරන්නේ ටෙක්නිකල් ඇනලයිස් විතරයි. එතකොට ටයිම් ෆ්‍රේම් පාවිච්චි කරද්දී ඔයාලා වැදගත්ම කාරණාව තමයි ඉන්ඩිකේටර් එකට අදාළ ටයිම් ෆ්‍රේම් එක තෝරගන්න. ඔයා BOL එක 1 minute වලට දැම්මොත් ඔයාලට කිසිම තේරුමක් නැහැ. ඔයාලට කිසිම අයිඩියා එකක් ගන්න බෑ. ඒ නිසා BOL අදාළ වෙන්නේ 2 hour chart 2 hour time frame එකෙන් උඩට. එතකොට EMA exponential moving average එක ඔයාලට ඕන වෙන්නේ 2 hour chart එකෙන් පහළට. ඒ නිසා ඔයාලා time frame ගැන ලොකු අවබෝධයක් ගන්න. මං හිතනවා මම මේ කියලා දුන්නේ ඔයාලා දල අදහසක් එන්නේ නැති කියලා. ඔයාලට තවත් මගේ වීඩියෝ බලන්න පුළුවන්. මාව subscribe කරලා තියාගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකේ දාන්න. අනිවාර්යයෙන් මම ඒවට reply කරනවා. ඔයාලා මම ගැටලු තියෙනවා නම් ඒවත් දාන්න. මම පුළුවන් විදිහට මගේ contact number දාලා තියෙනවා. ඒ වලට හරියට කොහොමද WhatsApp එකක් දාන්න. මම අනිවාර්යෙන් ට්‍රේඩ් කරන අයට උදව් කරනවා. හරි. ස්තුතියි. සරණයි.